සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න අදත් අපි ඔයාලට අපේ ඉන්ඩිකේටර් එක ගැන දැනුවත් කිරීමට, ඒ වගේම අපේ සිග්නල් එක කොහොමද ඉන්ඩිකේටර් එකත් එක්ක වැඩ කරලා තියෙන්නේ, කොහොමද ඔයාලට මේක ප්‍රොෆිට් කරන්න පුළුවන් මට්ටමක තියෙන්නේ කියන කාරණේ අපි මේකෙදි දැනුවත් කරනවා. අදත් 2026යි පෙබරවාරි මාසේ 4 සහ 5 දිනයට අදාළව තමයි මේක මම කියන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති BTC එක. මම කිව්වා මේක කලින් කරපු වීඩියෝ එකේ කිව්වා BTC එකේ ට්‍රෙන්ඩ් එක. ට්‍රෙන්ඩ් එක තවමත් තියෙන්නේ bearish විදිහට. bearish විදිහට කියලා මම කිව්වා ඒ විදිහටම තවත් ගිහලා තියෙනවා 60000ට. BTC එක 60000ට එකලස 20000ට ගිහලා නැවත 60000ට ආව කියන්නේ 60000ක ඩම්ප් වීම. මේ ඔයාලට තේරෙනවා ඇති අපිට කිසිම විදිහකින් බය වෙන්න දෙයක් නැහැ අපේ මේ ඉන්ඩිකේටර් එකේ තියෙන හින්දා. අපේ ඉන්ඩිකේටර් එකේ තියෙන හින්දා ඔයාලට කිසිම ආකාරයෙන් බය වෙන්න කිසිම කාරණයක් නැහැ. මොකද සෙල් එකක් වැටුනොත් ඒ සෙල් එක ඒ විදිහටම කන්ටිනියු වෙලා යනවා. මේ බලන්න ඔයාලට BTC එකේක හොඳටම පෙන්නන අවස්ථාවක් තමයි මේ බලන්න සෙල් එක මෙතනින් දීලා තියෙනවා. මේ ලික්විඩිටි අවස්ථාවත් එක්කම සෙල් එකක් දීලා තියෙනවා. එතනදී මේ ආයේ නැවතත් මෙතනදී අපිට දීලා තියෙනවා මෙතන ලික්විඩිටි අවස්ථාවේදී මාකට් එක bearish මාකට්. ඔයාලට හොඳට පේනවා මෙන්න මේවා බලන්න. අපි බොරුවටද ඇත්තටද කියන්නේ කියලා මෙන්න මේ වගේ ඔයාලට බලන්න පුළුවන්. මේ පේන්නේ තියෙන්නේ මෙන්න මේ අවස්ථාවන් වල. ඔයාලට සමහරක් විට හිතන්න පුළුවන් මාකට් එක බයි වෙයි කියලා. ඔයා ස්පොට් එකේ කොයින් බයි කරන්න ඉඳලා තියෙනවා නම් ඔයාලට ස්පොට් එක බයි කරන්න ඕනේ නැහැ දැන් මේ වෙලාව. නේද? ඊට පස්සේ දැන් මේ අවසාන අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ලික්විඩිටි අවස්ථාවක් හදලා ඊට පස්සේ බයි සිග්නල් එකක් දුන්නට පස්සේ තමයි ඔයා කොයින් ස්පොට් එක බයි කරනවා නම් බයි කරන්න තියෙන්නේ. ඒ වගේ ලොකු chance ගොඩක් අපේ මේ ඉන්ඩිකේටර් එකක් නෙවෙයි. එක chance එකක් නෙවෙයි. ඕන තරම් පැත්තකට ඔයාට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේ බලන්න ඒ තරම් confirmation අරන් ඔයාට සරලන විදිහට හැම එකම දීලා තියෙන මේ බලන්න ලස්සනට ඒ කියන විදිහට ගලාගෙන ගිහලා දැන් මෙතන ඩොලර් 1000ක් වුණා ප්‍රොෆිට් කරන්න තිබුණා. මෙන්න මෙතන ඉඳන් අපි ට්‍රේඩ් එක දාගෙන තිබුණා නම් තවමත් කන්ටිනියු විදිහට මේ පහළට යනවා. හැබැයි මෙතනදී ලෝ එකක් ගහලා දිනවා. ලෝ හයි එකක් වීක් ලෝ එකක් ගහලා තින්නේ. හැබැයි මෙතනට ආයි නැවත එන්න පුළුවන්. හැබැයි මේ මාකට් එකේ නැවත පොඩි ඩම්ප් වීමක් අප් වීමක් වෙනවා. මේ ඔයාලට හොඳට පේනවා ඇති මේ මාකට් එක සම්නිකරම සත්තු කැන්ඩල් තියෙන්නේ නේද? මෙන්න මේ විදිහට අපේ මේ ඉන්ඩිකේටර් එක භාවිත කරොත් ඔයාට ප්‍රොෆිට් කරන්න පුළුවන් කියලා මම කියනවා. මේක තමයි ඔයාට දැනට තියෙන සුපිරිම 90ක් නෙවෙයි. දැන් මෙතන ඔයා අපිට ගෙවන ගණන් වලට වගේ 10 ගුණයක් බලන්න පුළුවන් එක ට්‍රේඩ් එකකින්. මම කියන්නේ එක කොයින් එක ට්‍රේඩ් එකකින් පුළුවන්. ඒ තරම් අපි සිග්නල් දීලා තියෙනවා. මෙතන බලමු අපි ඔන්න මේ තනිකරම සෙල් සිග්නල් දීලා තියෙන්නේ මේ ETH එකේ, BTC එකේ, රෝස් කොයින් එක, AXS එක සියලුම දේවල් වලට අදාළව අපි බලමු ඩොගි කොයින් එක. මේ තනිකරම සෙල් සිග්නල් එකක් දීලා තියෙනවා. මෙතන ඉඳන් ඔයාලට පේනවා ඇති මේ තින් සර්කල් එක මෙතන මේ සෙල් එක මෙතනින් පටන් ගන්න තියෙනවා. මේ ලික්විඩිටි අවස්ථාවෙන් පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ මෙතන ඕඩර් බ්ලොක් තියෙනවා. ඒ ඕඩර් බ්ලොක් කඩාගෙන පහළට එනවා. මෙතන POC අවස්ථාවක් තියෙනවා. POC එකක් තියෙනවා. ඒ POC එකත් කඩාගෙන පහළට එනවා. මේ එහාගේ වීක් ලෝ එකක් ගහලා දෙන මෙතනිමුත් අපිට සමහරක් විට පහළට යන්න පුළුවන් කියලා මේක කරන්න පුළුවන්. හැබැයි ඔයාලට මෙතනින් ට්‍රේඩ් එකට එන්න වුණා නම් මෙතනින් ඔයා ට්‍රේඩ් එක අයින් කරත් කිසිම ගැටලුවක් නැහැ. ඔයා ලොකු ප්‍රොෆිට් එක ඩොලර් 100 200 300 400 එක ට්‍රේඩ් එකෙන් ගන්න පුළුවන් ප්‍රොෆිට් එකක් තමයි මෙතන තියෙන්නේ. නිසා බලන්න ඔයාට ලොකු අවදානමක් ගන්න නැතුව, ඔයාට ලොකු රිස්ක් එකක් ගන්න නැතුව, ඔයාට වැඩි හිතන්න නැතුව ඒ කියන්නේ අපිට මේකේ තියෙන අවදානම් දේ තමයි මේක කොහෙට යයිද කියන කාරණේ. ඒක පපුව ගැහෙනවා නේද? පපුව ගැහෙනවා අපි ට්‍රේඩ් කරද්දී. ඇයි? අපි දන්නේ නැහැ මේක යන්නේ කොහෙද කියලා. ඒ නිසා ඔයාටම බලාගෙන පුළුවන් මෙන්න මේ වගේ එක අවස්ථාවකට අපි සෙට් වුණා නම් මාසයකටම ඇති. සමහර එක්කෙනෙක් ඩොලර් එකක් හොයාගන්න පට්ට මහන්සියක් දානවා. හැබැයි ඩොලර් එකක් හෙව්වොත් එයා ඩොලර් 10ක් හෙව්වොත් ඩොලර් 100ක් ලොස් යනවා. ඔයාලට අත්දැකීම් ඇති හොඳටම. අපිටත් අත්දැකීම් තියෙනවා ඕන තරම්. මේ ඉන්ඩිකේටර් එක පාවිච්චි කරන කලින් අපි මේවා පුරුදු වෙන කාලේ පට්ට විදියටම අපි ෆීලින් එක කියන්නේ පට්ට විදියටම අපිට තියෙන මේ රිස්ක් එකක් බයක් මේක කොහෙටද ඇති. ඒ වගේම ඒ විදිහටම යනවා. එක පැති වලට යනවා. එතකොට අපි ඒකට අලුත් ඔප්ෂන් එකක් හොයනවා. ඒකට ආයෙ අලුත් ඔප්ෂන් එකක් හොයනවා. එහෙම තමයි අපි ට්‍රේඩ් කරේ. ඒ නිසා ඔයාලට
ආයි නැවත හිතා අර අමිල සර් කියනවා වගේ ඉරි ඇඳ මේකේ හැමතැනම ගිහිල්ලා එක එක හොයා කාගේවත් දේවල් පස්සෙන් ගිහිල්ලා YouTube පස්සෙන් ගිහිල්ලා අපිට මොනවත් කරන්න දෙයක් නැහැ. ඔයාලට මෙච්චර ලොකු අවස්ථාවක් දීලා තියෙද්දි මට හිතා ගන්න බෑ. ඔයාලා මොකද මේ මෙහෙම ඉන්නේ කියලා. එහෙම ඉන්නේ කියලා මට හිතා ගන්නත් බෑ. ඒ තරම් ඔයාලට මේ ලොකු chance එකක් හම්බෙලා තියෙන. දැන් මේ අපේ ඉන්ඩිකේටර් ගත්ත පිරිසක් ඉන්නවා. එයාලට මම හිතනවා දවසකට forex market එකෙත් හොඳට ට්‍රේඩ් කරලා සිග්නල් වල ට්‍රේඩ් කරලා ලොකු ප්‍රොෆිට් ගන්න අය ඉන්නවා. මම දැන් ගෲප් එකට මෙසේජ් දාලා තියෙනවා. ඒ වගේම අපේ මේ ක්‍රිප්ටෝ වලට අදාළව ට්‍රේඩ් කරනවා හොඳට. ඒ හැමෝම හොඳයි. ඇත්තටම එයාලා වැඩේ ලස්සනට කරගෙන යනවා. thank you ඔයාලට හැමෝටම. අපේ වැඩ ටික අපිට නිතර කරදරයක්වත් නැහැ. එයාලා වැඩේ එයාලා පාඩුවේ කරගෙන ඒ කරදර කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක මෙහෙම වෙන්නේ මේක ඇයි මෙහෙම වෙන්නේ මේක සිග්නල් එක වැරදි. එහෙම කියන්න කාටවත් අවශ්‍යතාවයක් නැහැ. ඇයි මේකේ ලස්සනට තියෙනවා. ඔයා සිග්නල් ඔයා අපේ මේක බයි කරලා බලන්න සිග්නල් එක ගත්තා සිග්නල් එකට නැතත් අපිට පුළුවන් මේකට ලස්සනට ට්‍රේඩ් කරගෙන යන්න. ඔන්න අපි බලමු කොයින් කීපයක්. අපි බලමු ASS කොයින් එක කොහොමද කියලා තියෙන්නේ කියලා. ASS එක තියෙනවා. මානා කොයින් එක තියෙනවා. ඔව්. මේ තියෙන XS කොයින් එක සිග්නල් එක හැලලා තියෙන මේ අනිකරම සිග්නල් සෙල් තමයි තියෙන්නේ. මම හරි ඉදිරින් පිනවා මේකේ තවත් සෙල් විදිහට යනවා bearish market එකක් විදිහට යනවා. මෙතනදී peak low එකක් හදලා තියෙනවා. මෙතන order block එකක් තියෙනවා. මේ දෙක සමානව තියෙන හැබැයි මෙතන buy පැත්තට order block එක වැඩි. මේ candle එක පිළලා තියෙන buy පැත්තට මෙතනින් පොඩ්ඩක් අපිට buy වෙන්න පුළුවන් කියලා මේ අපිට හිතන්න පුළුවන්. ඒ වගේම මෙතන liquidity අවස්ථාවද මේ liquidity අවස්ථාව support line resistance line විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට මෙතනට යනකම් අපිට සමහරක් විට මෙතන ගිහිලා ආයේ එන්න පුළුවන්. ඒ නිසා ඔයා මේකේ ඉන්න මාකට් එකේ ඉන්න. දැන් අපේ සිග්නල් එකක් දෙනවා. බය වෙන්න දෙයක් නැහැ. මේ හැමදේම දෙනවා. ඔයාට හොඳ කොයින් එකක්. ඔයා කරන්නේ එක කොයින් එකද? ඔයා කරන්නේ ස්පොට් එකද? කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා ස්පොට් එකේ කරන්න කැමති නම් ඔයා ඒකෙමුත් ඔයාට යන්න පුළුවන්. තේරුණාද? ඔයාට ආයේ කිසිම මේක බේර ගන්න මේක මෙතනින් මෙහෙම වෙයිද අපිට එක පැයක් විතර කරන්න ඕන. එහෙම කිසිම දෙයක් නැහැ. ඔයාට ලස්සනට මේකේ ගේම් ගහගෙන යන්න පුළුවන්. ඒ අවස්ථාවන් වලට හැම එකම සලසලා දීලා තියෙනවා. මානා කොයින් එක බලමු. මානා කොයින් එකේ සිග්නල් එක දීලා තිබුණා. මානා කොයින් එක පොඩි බයි අවස්ථාවක් දීලා තිනවා. ඒක බයි එකට ගිහලා ඊට පස්සේ මෙතන සෙල් එකක් දීලා තියෙනවා. මෙතනින් දිගට මේ දක්වාම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ SIP කොයින් එකෙත් එහෙමයි. ඒකෙත් මේ විදිහටම සිග්නල් දීලා තියෙනවා. මේ අපි මේ පෙන්නලා තියෙන විදිහටම දීලා තියෙන රෝනෝ කොයින් එක මේ පේන වැඩි මේ හැම කොයින් එකම ඒ විදිහට අපි කිව්ව විදිහටම ගිහිල්ලා තියෙනවා. ඔයාට හැම දෙයක්ම දැනගන්න පුළුවන්. අපේ මේ ඉන්ඩිකේටර් බයි කරොත් බයි කරලා ඔයාට මාසයක් ඇද්දි ඔයාට පුළුවන් හොඳ ප්‍රොෆිට් එකක් කරන්න. ඒ වගේම මෙන්න මේ ඩම්ප් එකට අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන් වුණා නම් ඔයාට හිතා ගන්නවත් බැරි ප්‍රොෆිට් එකක් කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඒ වගේම හිතා ගන්නවත් බැරි ප්‍රොෆිට් එකක් ඔයාට කරන්න දෙමු 100,000ක විතර. ඊට වගේම බලමු අපි forex market එකට අදාළව කොයින් කීපයක් අපි 4 සහ 5 දින වලට අදාළව gold coin එකෙමුත් හොඳ ප්‍රොෆිට් කිරීමේ අවස්ථාවක්. ඒ වගේම market හොඳට ස්ටැබ්ලිෂ් වෙලා තියෙනවා. බලමු XAU USD coin එක මෙතන XL අවස්ථාවක් දිලා මෙතන liquidity අවස්ථාවක් තියෙනවා. මෙතනට මාකට් එක ගොඩක් අවස්ථාවට එන්න පුළුවන්. මෙතනට ඇවිල්ලා තමයි ආයෙ නැවත මෙන්න මේ රේන්ජ් එක අතර යන්න පුළුවන්. ඔයාලට මේ හොන්දට මේවා තේරුම් ගන්න පුළුවන්ද බැරිද? හොන්දට මේවා තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේ පේන්නේ මේ තියෙන්නේ. මේ හැම අවස්ථාවකම ඔයාලට ප්‍රොෆිට් කරනවා. මෙන්න මේ විදිහට අපිත් එක්ක ප්‍රොෆිට් කරන්න කැමති නම් මම ඔයාලට කියන්නේ මේක බල ඉන්න එපා. හිතා ඉන්න එපා. ඔයාලට ලැබුණු අවස්ථාව chance එකක්. අපි අපේ මේක අලුතෙන් පටන් ගත්ත මේ ඉන්ඩිකේටර් වැඩි අපි 100 ෆිල් වුණ ගමන් ආය 10,000ට අපි දෙන්නේ නැත. ඒ නිසා අපි අර වැඩි ගාණක් තියෙනවා. ඒ ගාණට අපි යනවා. ඒ නිසා ඔයාලා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඔයාලා දැන් තේරෙනවා ඇති දැන් අපි මේ දාන වීඩියෝ එක කොහොමද අපි කාරණේ යන්නේ කියලා හින්දා අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ වීඩියෝ ටික බලන්න. ඕන දෙයක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කතා කරන්න, මැසේජ් කරන්න ඕන දෙයක් වල දැනගන්න පුළුවන්. හරි. එහෙනම් thank you very much හැමෝටම සුබ දවසක්.